ආයිබෝන් සියලු දෙනාටම මොබයිල් ෆෝන් එකකින් කොහොමද YouTube channel එකක් හදාගන්න කියන එක කියලා දෙන්න තමයි මේ හදන්නේ. එතකොට අපි මොබයිල් ෆෝන් එකකින් YouTube channel එකක් හදාගන්නවා නම් ගොඩක් අය Android phone පාවිච්චි කරන ඒක නිසා මම Android phone එකකින් විස්තර කියලා දෙන්නම්. ෆෝන් එකේ ඉස්සෙල්ලම අපි log වෙනවා Google Chrome එකට. Google Chrome එකට log වුණාම මෙන්න මේ ආකාරයෙන් තමයි පේන්න තියෙන්නේ. Google Chrome එකේ අපි උඩම තියෙනවා 33ක්. අනේ 33න් මෙන්න මේ යට ඔයාලට පේන්නද නිල් පාට වෙලා තියෙනවා desktop site කියලා එකක්. අනේ desktop site කියන එකට ටික් එකක් දාලා තියාගන්න. එතකොට ලේසි ඔයාලට මේ වැඩේ කරගෙන යන්න. දැන් අපි ඉස්සෙල්ලම බලන්නේ මේකේ YouTube එක කොහොමද හදාගන්නේ කියලා. ඔයාලා බලන්න මම පොඩ්ඩක් zoom කරා උඩට. ඔයාලගේ YouTube Google account එක ගන්න පුළුවන්. මම එතකොට මෙතන ඔයාගේ ෆෝන් එකෙන් log වෙච්ච සියලුම Google account ටික පෙන්නනවා. මම දැනට Google account එක හදාගන්න YouTube account එක හදාගන්න account එක මම මෙතනින් දැන් search කරනවා. මම මෙතන නිශාන්ත ජමින්ද කියන account එක පාවිච්චි කරනවා ඒකට. right. එතකොට දැන් බලන්න මෙන්න මේ විදිහට තමයි open වෙලා තින්නේ. ඒකේ අපි account අපි බලපු තැනටම යන්න එතෙන්ටම එනවා අපහු අපේ picture එක තියෙන තැනටම. එතන ඔයාලා බලන පොඩි කොටුවක් තියෙනවා පොඩි තිත් 6-7ක් තියෙන ෆොටෝ එක ළඟම. අන්න ඒක ටච් කරාම පාරක්. බලන්න YouTube කියන එක තියෙනවා. එතන පහළ. අපි YouTube කියන එක ටච් කරා. මම මේකේ YouTube channel එකක් හදලා නැහැ. නමුත් Google සමාගමෙන් අපිට සහයෝගයක් දීලා තිනවා. අපි email account එකක් හදපු ගමන්ම අපිට YouTube account එකක් automatically හැදෙන්න. නමුත් අපි එකෙන් channel එකක් හදාගන්න එක තමයි මේ කියලා දෙන විදිය. අපි ඉස්සෙල්ලම හැබැයි අනිවාර්යෙන් ෆෝන් එකේ email account එකක් හදලා තියාගන්න ඕන. මෙතන මේ ෆොටෝ එක තියෙන තැන තියෙනවා නේද? අපි අන්න ඒක උඩ පාරක් ආපහු ටච් කරන්න ඕන. ටච් කරාම අපිට පල්ලෙහා පේනවා view channel වලට යටින් Google account, switch account, sign out. ඊගාට තියෙනවා YouTube studio කියලා එකක්. අපි අන්න ඒක උඩ පාරක් ටච් කරන්න ඕන. right. මෙන්න මේ විදිහට තමයි එතකොට පෙන්වන්නේ. zoom කරලා බලමු මේ desktop view එකට ගියාට පස්සේ මේ channel එක verify කරන්න කියනවා. මේන සියලුම දේවල් ටික ඔයගොල්ලන්ට පෙන්නුවේ right. මෙන්න මෙතන තියෙනවා පරණ විදිහටම මම ඔයාලට ඉස්සෙල්ලා වීඩියෝ එකක් ගෙනා ඒ වීඩියෝ එකේ විදිහටම ඒ අයිකන් ටික ඒ විදිහටම තියෙනවා. ඒලා අදාළ නන් ටිකක් පේන්න තියෙනවා. අනේ පොඩි ඉරිතුන උඩ ටච් කරාම මෙන්න මේ විදිහට එනවා. මට මේකේ කස්ටමයිසේෂන් වලින් තමයි channel එකේ විස්තර ටික හදාගන්නේ. ඒක ටච් කරාම දැන් බලන්න මේ තියෙන්නේ අපේ email එකේට දීපු අදාළ නම තමයි තියෙන්නේ. banner එක තියෙනවා profile picture එකත් අපි email එකට දාපු profile picture එක ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් මෙතන එයාගේ නම තියෙන්නේ නිශාන්ත චමින්ද කියලා. එතකොට මෙතෙන්ට එන්නේ එන්න අකුර වැදිලා තමයි ෆොටෝ එක විදියට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙන්න මෙතනින් අපිට පුළුවන් channel එකේ නම හදාගන්න. අපි දාමු මේකට talk with නිශාන්ත කියලා දාමුකෝ. talk with නිශා කියලා දාමුකෝ. right හරි. අපිට එහෙම දාලා zoom out කරන පොඩ්ඩක් ෆොටෝ එකටත් අපිට පුළුවන්
කැමති ෆොටෝ එකක් දාන්න මේකට. දැන් මෙතන මෙයාගේ මේකෙන්ම දාපු නිසා මම එහෙම්ම දාන නිෂා කියලා. බැනර් එකටත් මේකට ගැලපෙන ෆොටෝ එකක් ඕගොල්ලෝ ගාව තියෙනවා නම් ඒක දාන්න පුළුවන් මේ බැනර් එකට. මෙතනට අප්ලෝඩ් කරන්න පුළුවන්. අප්ලෝඩ් බටන් එක ටච් කරාම අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඒතකොට ඩිස්ක්‍රිප්ෂන් එක ගන්න විදිය මම කියලා දෙන්නම්. මේක මම chat GPT වලින් ඩිස්ක්‍රිප්ෂන් එක ගන්නවා. එතකොට මම මේකේ නම හිතාගෙන යනවා පොඩ්ඩක් talk with nisha කියලා. හරිද? එතකොට මම chat GPT ඕපන් කරගන්නවා. මම chat GPT වල මෙන්න මේ විදිහට තියෙනවා. මම එතන ඒක මම කොපි කරලා ගන්නවා. මේ ඉක්මනට කරන්න ඕන නිසා අපිට ඒක ටයිප් කරලා ගන්නයි තියෙන්නේ. මෙතනට දාමු මම නිෂා නමින් සකස් කර ඇති. මේක සිංහලෙන් ගන්නත් පුළුවන් ඉංග්‍රීසියෙන් ගන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මේක DJ music විදිය වෙනුවට කතා බස් වලට කියන එක දාමු. talk with නේ. වලට අදාළ YouTube නාලික description එක සකසා දෙන්න. ඔන්න ඔය විදිහට තමයි මම ගහලා තියෙන්නේ දැන්. එතකොට මේක සිංහලෙන් ගහන්නත් අපි මේ ෆෝන් එකෙන් පාවිච්චි කරනවා නම් සිංහලෙන්ම ගහලා මේක හදන්න පුළුවන්. description එක සකසා දෙන්න. සිංහලින් කියලා එකත් අපි මේකට ඇල්ලුවා. සිංහලෙන් කියනට වඩා ඉංග්‍රීසි වලින් කියන එක තමයි හොඳ. මොකද ලෝකේ ගොඩක් අයට ඉංග්‍රීසි ඩිස්ක්‍රිප්ෂන් එක සකසා දෙන්න. ඔච්චරයි. මේකේ ග්‍රැමර් ගැන වැඩි හිතන්න එපා. අපිට හිතන දේ විතරක් මෙයාට දීලා මෙන්න පොඩි ඊතලයක් තියෙනවා. කළු පාට ඊතලයක් උඩ අතට දීපු. අන්න ඒ ඊතලෙ උඩ පාරක් ටච් කරනවා. මෙන්න බලන්න දැන් එයා අපිට වැඩේ කරලා දීලා තියෙනවා. මේ දාලා තියෙනවා. එයා ඩිස්ක්‍රිප්ෂන් එක දාලා තියෙනවා. welcome to talk with nisha a channel අන්න ඒ විදිහට මෙසේජ් එක දාලා තියෙනවා. අපි මෙන්න මේකේ මෙන්න මෙතෙන්ට වෙනකම් මේ together කියන තැනට වෙනකම් අල්ලලා ඒ ටික කොපි කරගන්න තමයි හදන්නේ. මේක තමයි අපේ description එක. අපි ඒ ටික කොපි කරගන්නවා. right. මෙතන උඩ වැටෙනවා කොපි කියලා ඒක කොපි කරගන්නවා. අපි ඒක අරගෙන යනවා අපේ YouTube channel එකේ description එක ගාවට. ඊළඟ මෙතන description කියන තැන මේක පාරක් ටච් කරන්න. පොඩ්ඩක් කියලා ටච් කරන් ඉන්නකොට එතන උඩින් paste කියලා වැටෙනවා. ඒක ටච් කරාම අපි කොපි කරගෙන ආපු description එක මේකට paste වෙනවා. right. ඊගාවට අපිට ඊට යටින් පේනවා channel URL කියලා එකක්. අනේ channel URL එක තමයි ඔයගොල්ලන්ගේ channel එකේ link එක. අපි අන්න ඒක කොපි කරලා තියාගන්න වෙන තැනකට අපි මැසේජ් එකක් විදියට හරි කොහොම හරි මේක කොපි කරලා තියාගන්න. ඒක වටිනවා. ඒක තමයි අපි යවන්නේ තව කෙනෙකුට ඔයාලගේ channel එක subscribe කරන්න channel එක හඳුනා ගන්න. right. එතෙන්ට යටින් තියෙනවා link කියලා එකක්. මේකට පුළුවන් මේ link ඔයාලගේ Facebook වල වගේ වෙයි link ටික මේකට add කරන්න. right. ඊට යටින් තියෙනවා contact info කියලා එකක්. මෙන්න මේ contact info කියන එකට ඔයාලා දාන්න මේ YouTube channel එක හදන email එක නෙමෙයි වෙන email එකක්. මම මේකට දානවා. දැන් මම හැදුවේ chamindnishant@gmail.com කියන එක. ඒ වෙනුවට මම මේකට දානවා දැන් මගේ වෙන email එකක්. එහෙම දාන්න. එතකොට මේ වීඩියෝ වෝටර්මාක් එකත් ඔයාලගේ පික්චර් එකක් හදලා දාන්න පුළුවන්. ඒ ගැන විස්තර මම කියලා තිනවා මගේ ඉස්සෙල්ලා වීඩියෝ එකේ. දැන් මේ ටික කරලා ඉවරයි. මෙතනින් උඩ තියෙනවා
publish කියලා බටන් එකක්. ඒක highlight වෙලා තියෙන මේක publish කියන එක touch කරනවා. right. මේක තමයි සාමාන්‍ය තත්ත්වය channel එකක් හදාගන්න. ඊගාට මේක යට තියෙනවා තව settings කියලා එකක්. මේ විතර උඩ ඉරි තුන touch කරාම බලා ගන්න පුළුවන්. මේක යටට යන්න settings කියලා අන්න ඒකට පොඩ්ඩක් යන්න ඕන. right. මෙන්න මේ settings කියන එක ඇතුලේ තියෙනවා පළවෙනි එක තියෙන්නේ general කියලා එකක්. general කියන එකේ වැටලා තියෙන්නේ US dollars කියන එක. ඒක ඒ විදිහටම තියෙන්න අරින්න. ඊගාවට යනවා යටට තියෙනවා channel කියලා එකක්. අන්නේ channel කියන එක touch කරන්න. එතකොට channel එක ඇතුලේ අපිට පෙන්නනවා මෙන්න මේ වගේ ටිකක්. basic information. හරි. මේ basic information වල country එක residence එක වැටලා තින්නේ ශ්‍රී ලංකා කියලා. ඒක ඒ විදිහටම තියෙන්න හරින. ඒක වෙනස් කරගන්න අවශ්‍ය අවස්ථාවක් එනවා. මගේ අනිත් වීඩියෝ එකේ මම ඒක දාලා තියෙනවා. මෙන්න මේ විදිහට ශ්‍රී ලංකා කියලා වැටලා තිනවා. ඒක තියෙන්නේ settings ඇතුලේ. එතකොට මෙතන keywords ටිකක් add වෙලා තියෙනවා auto. හරිද? එතකොට මේ ටික මෙහෙම තියෙන්න ප්‍රශ්නයක් නැහැ. songs DJ mix live audio funny. මේක දැන් මගේ මේ channel එකට අදාළව තමයි මේ ටික දාලා තින්නේ. හැබැයි මේකට අපිට තව add කරන්න පුළුවන්. ඔයාලා kitchen video කෑම හදන videos හදනවා නම් මේකට kitchen කියලා දාන්න පුළුවන්. කෑම වර්ගවල නම් ටිකක් දාන්න පුළුවන්. එතකොට අපි මල් වගා කරන කෙනෙක් නම් මල් වර්ගවල නම් ටිකක් දාන්න පුළුවන්. ඒ ගැළපෙන විදිහට මෙතන keyword කියන එක add කරන්න පුළුවන්. මෙතන වචන 500ක් වෙනකන් ඔයාලට මේක add කරන්න පුළුවන්. මේ 500ක් වෙනකන් add කරනවා. දැන්ට 30ක් automatically add වෙලා තියෙනවා. right. ඊගාට මේකේ තියෙනවා advanced settings වල උඩින්ම තියෙන basic info කියන එක. ඊගාට තියෙන advanced settings කියන එක. අනේ advanced settings කියන එකට යන්න. advanced settings. advanced settings එකේ බලන්න මෙතන audience කියන එකට මෙතන ඔයාලගේ වැටලා තියෙනවා මෙන්න මෙතන. මෙන්න මෙහෙම. මේක උස්සන්න පුළුවන් උඩට. මෙන්න මේකේ ඔයාලගේ වැටලා තියෙන මෙන්න මේ දෙවෙනි එකට තමයි මේ ටික් එක වැටලා තියෙන්නේ. මේ ටික් එක මේ දෙවෙනි එකේ හැමම තියෙන්න අරින්න. no set this channel as not made for kids. මේක මේ විදිහටම තියෙන්න අරින්න. අපි ඊගාව එකට යනවා. මෙන්න මේකේ මෙතන advanced settings ගාව තියෙන අනිත් එකට යනවා. ගියාම ඔයාලට මෙන්න මේ වගේ මේවා තුනක් තියෙනවා. 1 2 3. right. ඔයාලා බලන්න මේකේ පළවෙනි එක enable තියෙන්නේ. යට දෙක enable නැහැ. පළවෙනි පොඩ්ඩක් touch කරන්න. touch කරාම ඔයාලට එනවා මෙන්න මේ verify phone numbers කියන එක. මෙන්න මේක touch කරන්න පාරක්. පාරක් touch කරාම ඔයාලට එනවා ඔයාලා නම්බර එක ටයිප් කරන්න තැන. බලා ගන්න. නම්බර එක ටයිප් කරන තැන. මෙන්න මෙතන අනිවාර්යෙන් ඔයාලගේ නම්බර එක ටයිප් කරන්න. උඩ ටෙක්ස්ට් මැසේජ් එකක් ඉදිරියට එන්න අරින්න. එතකොට මේකට මැසේජ් එකක් එනවා. මැසේජ් එකක් ආවා. නැත්නම් මේක මතක තියාගත්තත් ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙන 496 522. ඒක ගෙනහැල්ලා මෙන්න මෙතෙන්ට දෙන්න ඕනේ. 496යි 522. දුන්නා දීලා submit බටන් එකට ටච් කරන්න. submit බටන් එක ටච් කරාම ඔයාට පුළුවන් ඔයාගේ YouTube channel එකේ විනාඩි 15කට එහා ගිය videos ඊගාවට ඔයාලගේ thumbnail ටික හරියට දාගන්න. අයිත් YouTube බටන් එක උඩ ටච් කරා. ඔන්න ඔය විදිහට තමයි channel එක පෙන්වන්නේ. අපි ආපහු ආවා YouTube studio එකට. ඇවිල්ලා අපි ආපහු බලනවා මේකේ settings කියන එක යට. එතකොට ආයෙ settings වලට එනවා. අපි මේකේ බැලුවේ channel කියන එකේ තුන්වෙනි එක ඒක වෙරිෆයි වෙලා තියෙනවා.
වෙන මොනවත් මම ඒක කරන්න යන්නේ නැහැ. ආපහු ගිහින් බලමු අපි settings වලටම right. මෙතනින් එහාට ඔයගොල්ලන්ට දෙයක් කරන්න දේවල් ටිකක් නැහැ. දැන් පුළුවන් ඔයාලට ඔයාලගේ channel එක පාවිච්චි කරන්න ගැටලුවක් නැතුව මෙන්න මේ විදිහට තමයි channel එකක් හදලා වැඩ කටයුතු කරගෙන යන්නේ. තවත් වැඩ කොටස් ටිකක් කීපයක් ඉස්සරහට තියෙනවා. නමුත් මේ තත්ත්වයෙන් පුළුවන් ඔයාලට channel එකේ වැඩ කටයුතු ටික පටන් ගන්න. ඉතින් මේ ආකාරයෙන් වැඩ කටයුතු ටික පටන් ගමු. ඉදිරි දේවල් ටික ඉදිරියේදී කියලා දෙන්නම්. සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.